හලෝ අද ඔයාලා මේ එකතු වෙලා තියෙන්නේ මගේ ස්කිල්ෂොප් වෙබ්සයිට් එකේ හතරවෙනි වීඩියෝ එකට. ඉතින් අද මම මේක කියලා දෙන්න යන්නේ කොහොමද remember me option එක වැඩ කරන්න කියලා. ඉතින් මම මේකේ sign in වෙලා remember me option එක ටික දාලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මෙතන my cookie එක හැදෙන්නේ කියලා. මම මේ විදිහට හරි මෙන්න මේ විදිහට අපි details ටික add කරගෙන remember me එක දාලා sign in කරනවා login successful redirecting කියලා අපි home page එකට අරන් යනවා. ඊට පස්සේ දැන් මම ඔයාලට මෙතන පෙන්නන්නම් මගේ cookie එකක් හැදලා තියෙන විදිය. එතන මේ ඔයාලට පේනවාද මගේ cookie එකක් හැදලා තියෙන්නේ. ඉතින් මම මේක අයින් කරලා මම පෙන්නන්නම් ඔයාලට මේක. ඔන්න ඔය විදිහට තමයි අපි remember me එක වැඩ කරන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ code එක මම හදාගෙන තියෙන්නේ කියලා. හරි එතකොට මෙන්න මෙතන මේ විදිහට අපි සෙෂන් එක ක්‍රියේට් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි if එකක් දාලා remember me එක true නම් remember me token එකක් හදන විදිහට ඒ token එක hash විදිහට හදන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන expire date එකක් එහෙම දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට secure cookies set කරලා තියෙනවා. අපි user ID user email වලට ඒවා 30 days තමයි තියෙන්නේ. ඊට පස්සේ else එකක් දාලා clear any existing remember me cookies කියන්නේ use කරන්න නැතිව තිබ්බොත් මේ ටික clear වෙලා යන විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ එකක් දාලා අපි success දාලා තියෙනවා. else එකෙන් අපි echo කරලා තියෙනවා invalid user credential කියලා. ඒ විදිහට තමයි අපි මේක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි js file එකට ගියොත් මෙන්න මේ විදිහට අපි remember me කියන එක variable එකක් දාලා remember me දාලා document.get element by remember කියලා ඒක variable එකේ remember me කියන variable එකෙන් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මෙතන append එකක් දාලා remember me කියන එක check කරගෙන ඉතලා true the false ද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි remember me option එක හදාගෙන තියෙන්නේ. මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට දෙන්න කොහොමද forget password එක කෝඩ් කරගත්තේ කියලා.